කර්මාන්තයෙන් ලෝකෙම ජයග්‍රහණය කළ කාන්තාවක්. කවුද මේ? ඒ තමයි බාබ් නිකොල් ක්ලිකෝ. ලෝක ප්‍රසිද්ධ වියෝ ක්ලිකෝ ෂැම්පේන්හි නිර්මාතෘවරිය තමයි බාබ් නිකොල් ක්ලිකෝ පොන්සාන්ටින්. ෂැම්පේන්හි මහා දියණිය විදිහට තමයි ඇයද හැඳින්වුවේ. 19 වන සියවසේදී පිරිමින් ආධිපත්‍යය දැර ව්‍යාපාරික ලෝකයේදී ඇය ලබාගත් ජයග්‍රහණ පුදුම සහගතයි. බාබ් නිකොල් පොන්සාන්ටින් 1777 දෙසැම්බර් 16 වැනිදා ප්‍රංශයේ රේම්ස් නගරයේදී තමයි ඉපදිලා තියෙන්නේ. බාබ් නිකොල්ගේ පියා පොන්ස් ජින් නිකොලස් පිලිප් පොන්සාන්ටින්. ඔහු ධනවත් රෙදිපිලි ව්‍යාපාරිකයෙක් හා දේශපාලඥයෙක්. ප්‍රංශ විප්ලව කාලයේදී පියාගේ දක්ෂ දේශපාලන උපායන් නිසා මේ පවුල ආරක්ෂාවෙන් ඉඳලා තියෙනවා. 1798දී බාබ් නිකොල්ට වයස අවුරුදු 21දී ෆ්‍රන්ස්වා ක්ලිකෝ සමග විවාහ වෙනවා. ඔහුගේ පියාද ධනවත් රෙදිපිලි ව්‍යාපාරිකයෙක් වගේම ඔහු වයින් ව්‍යාපාරයක්ද පටන්ගෙන තියෙනවා. බාබ් නිකොල් ඇගේ සැමියා සමග වයින් කර්මාන්තය ගැන ඉගෙන ගන්නවා. 1799දී ඔවුන්ට දුවෙක් ඉපදෙනවා. ඇය නමින් ක්ලේමන්ටින්. ටිකෙන් ටික කාලය යනකොට අවාසනාවන්ත විදිහට 1805දී බාබ් නිකොල්ගේ සැමියා ෆ්‍රන්සුවා හදිසියෙම මිය යනවා. මිය යනකොට ඔහුට වයස අවුරුදු 30යි. සමහරු කියනවා ඔහුගේ මරණයට හේතුව ආතරයිට් උණු රෝගයක් නිසා කියලා. තවත් සමහරු කියනවා ව්‍යාපාරික අසාර්ථකත්වය නිසා සීදිවි නසා ගැනීමක් කියලා. ඔහු මිය යනකොට බාබ් නිකොල්ගේ වයස අවුරුදු 27යි. ඇය වියෝ වැන්දඹුවක් බවට පත්වෙනවා. ඒ කාලේ කාන්තාවන්ට ව්‍යාපාර කරන්න නොහැකිවත් නැපෝලියන්ගේ නීතිය අනුව වැන්දඹුවන්ට එයට අවසර තියෙනවා. බාබ් නිකොල් මෙම අවස්ථාව උපයෝගී කරගත්තා. බාබ් නිකොල් ඇගේ පියාගෙන් ආයෝජනයක් ලබාගෙන සමාගමේ පාලනය බාරගත්තා. 1810දී බාබ් නිකොල් එම සමාගම වියෝ ක්ලිකෝ පොන්සාන්ටින් ලෙස නම් කළා. නැපෝලියන් යුද්ධ කාලයේදී වෙළඳාම අසීරු දුර්වල වුවද බාබ් නිකොල් නිර්භයව කටයුතු කළා. 1814දී රුසියාවට ෂැම්පේන් තොගයක් රහස්‍යගතව යැවුවා. ඒ රුසියානු අධිරාජ්‍යයේදී මහත් ජනප්‍රියත්වයක් ලැබුවා. එකල රුසියානු ග්‍රෑන්ඩ් ඩියුක් කියා සිටියේ වියෝ ක්ලිකෝ මිස වෙනත් ෂැම්පේන් වර්ගයක් බොන්නේ නැහැ කියලා. බාබ් නිකොල්ගේ නිෂ්පාදන තමා 1810දී එක අස්වැන්නකින් පමණක් නිෂ්පාදිත පළමු වින්ටේජ් ෂැම්පේන් නිර්මාණය කළා. 1816දී රිටල් ටේබල් බෝතලින් බීජ ඉවත් කිරීම ක්‍රමය හොයා ගැනීමට බාබ් නිකොල් දක්ෂ වුණා. මෙම ක්‍රමයෙන් ෂැම්පේන් පැහැදිලි වී ආකර්ෂණීය වුණා. 1818දී පළමු රොසේ ෂැම්පේන් රතු වයින් මිශ්‍ර ක්‍රමය නිෂ්පාදනය කළා. බාබ් නිකොල් නැවත විවාහ නොවී කළු ඇඳුමින් සැරසී ජීවිතය ගත කළා. 1866 ජූලි 24 වැනිදා ඇය මිය ගියා. ඇය මිය යන විට ඇයගේ වයස අවුරුදු 89යි. ඒ වෙනකොට බාබ් නිකොල්ගේ මේ සමාගම ෂැම්පේන් ව්‍යාපාරයේ ලෝකේ පුරා පැතිරී තිබුණා. හැමෝගෙම ප්‍රියතම පානය බවට පත් වී තිබුණා. දරිද්‍රතාවයෙන් පටන්ගත් ඇය ලෝකයේ වයින් කර්මාන්තයේ රැජනක් බවට පත් වුණා. දැන් වියෝ ක්ලිකෝ බිලියන ගණනක් වටින බ්‍රෑන්ඩ් එකක්. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් තියෙනවද? ඔව් තියෙන. අංක 1. ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්තරයක් වගේනේ. ඉතින් ජීවිතේට එන හැම ප්‍රශ්නයකටම හැම බාධාවකටම බය නොවී ඒ හැම බාධාවක්ම අභියෝගයක් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න. බාබ් නිකොල්ටත් හැම ප්‍රශ්නයක්ම ආවා. ඇය කැපවී වැඩ කරේ නැත්තම් අද වේව් ෂැම්පේන් බ්‍රෑන්ඩ් එකක් නොවෙන්න තිබුණා. ඇය උත්සාහය අතහැරියේ නැහැ. අංක 2. නවීකරණය තම සාර්ථකත්වයේ අතුර ඇය පරණ දේවල් අතහැරියා අලුත් දේවල් හොයාගත්තා. අංක 3. කාන්තාවන්ට ලෝකේ ජය ගන්න පුළුවන්. ඔයාලා අද දුප්පත්කමෙන් බාධක වලින් පීඩා විඳිනවා නම් මේ බාබ් නිකොල්ගේ ජීවිත කතාව මතක් කරගන්න. ඔයාගේ අරමුණ කරා ඔයාගේ හීනය ඔයාගේ ඩ්‍රීම් එක ලබා ගන්න හැබැයි කරගන්න බලය ඔයා තුළම තියෙනවා. හැබැයි උත්සාහ නොකර කැපවීම නොකර ඔයාගේ ඩ්‍රීම් එකට ඔයාගේ අරමුණට යන්න බෑ. ඔයාගේ උත්සාහය අත්හරින්න එපා. ඔයාටත් ඔයාගේ චැම්පියන් මොහොතේ good luck.